Hello everyone, I'm Sampath Kaluarachi, your English teacher on YouTube and Facebook. ඔබ දන්නවා මේ දිනවල මම ඊටාම සුවිශේෂී grammar lesson එකක් උගන්වනවා. මොකක්ද ඒ? බෝඩ් එකේ තියෙනවා prepositions, නිපාත පද. භාෂාව නිවැරදිව හසුරවන්න නම් ඔබ නිපාත පද ගැන prepositions පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඉංග්‍රීසි භාෂාවේ නිපාත පද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් එදිනෙදා ඔබට අවශ්‍යම නිපාත පද ටික මං කියලා දෙනවා. බලන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන නිපාත පද ටික මම පළමු වීඩියෝ එකෙත් prepositions පිළිබඳ කරපු පළමු වීඩියෝ එකෙත් මම මේ ටික ඔබට පෙන්නුවා. මෙන්න බලන්න මේ ගොඩක් තියෙනවා නිපාත පද. ගොඩක් තියෙනවා නිපාත පද ඔබට ඉගෙන ගන්න. ඉතින් අපේ කෝස් එකේදී නම් අපි මේ නිපාත පද සරලව කියලා දෙනවා. අපේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන අයට මේ ඔක්කොම ඉගෙන ගන්නත් පුළුවන්කම තියෙනවා. right හරි. එදා අපි කතා කරා on සහ in කියන නිපාත පද දෙක. අද අපි සාකච්ඡා කරනවා ගොඩාක් දෙනෙක් පටලා ගන්න මෙන්න මේ into කියන නිපාත පදය සහ ඊගාවට මම සාකච්ඡා කරනවා at කියන නිපාත පදය. දන්නවා කියලා හිතුවට මේවා භාවිත කරනකොට ඔයාට වරදිනවා. ඒ නිසායි මම මේවා සරලව පැහැදිලිව ඔබට කියලා දෙන්නේ. into මේක මම දැකලා තියෙනවා සමහර අය කොටස් දෙකකට ලියනවා. එහෙම ලියන්න එපා, වැරදි. මේක තනි වචනයක්, single word එකක්. right මේ තනි වචනයක් විදිහට තමයි අපි මේක ලියන්නේ. කෑලි දෙකකට ලියන්න එපා. in to එහෙම ලියන්නේ. into කියන්නේ අපි තුලට කියන්න මොනවා හරි දෙයක් මොකේකට හරි දානවා, මොකක් හරි තුලට දානවා නේ. එහෙම නැත්නම් අපි කියන්නේ ලිඳට එබෙන්න එපා, ලිඳ ඇතුළට එබෙන්න එපා. ඔන්න ඔය වගේ අදහස් කියනකොට අපි into ගන්නවා. කාමරය ඇතුළට දිව්වා, ඇතුළට. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි අපි into භාවිත කරන්නේ. මේ උදාහරණ වාක්‍ය වලින් ඔබට හොඳට තේරෙයි into පිළිබඳ නැත්නම් into භාවිත කරන ආකාරය පිළිබඳව. බලන්න, ඔවුන් කාමරය ඇතුළට ගියා. ඒ කියන්නේ කාමරය ඇතුළට ගියා කියන එක. right. ඔවුන් ගියා, they went. කාමරය ඇතුළට කියන්න අපි ගන්නවා into the room. they went into the room. ඔවුන් කාමරය ඇතුළට ගියා. ඊගාව එක බලන්න. ඔබට මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නේද? වාක්‍යයේ භාගයක් හදලා තියෙන්නේ. into කියලා දාන්න තියෙන ටික හදලා නැහැ. into දාන්න තියෙන ටික හදලා නැහැ. ඒක අපි හදන්න ඕන. right. ඔයාට මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පුළුවන්ද? පුළුවන්ද කියලා අහනකොට අපි can you කියලා තමයි ආරම්භ කරන්නේ. ඔයාට පුළුවන්ද කියලා අහනකොට can you කියලා ආරම්භ කරන්නේ. can you translate? පරිවර්තනය කරනවා translate. can you translate this? ඔයාට මේ පරිවර්තනය කරන්න පුළුවන්ද ඉංග්‍රීසියට නැත්නම් ඉංග්‍රීසි භාෂාවට? එතකොට ගන්නේ අපි into. can you translate this ඉංග්‍රීසි භාෂාවට into English? into English. into English. can you translate this into English? can you translate this into Sinhala? එහෙමත් පුළුවන්. දැන් ඉංග්ලිෂ් මොකක් හරි ආටිකල් එකක් හරි ලෙටර් එකක් හරි නේද? මේක ඔයාට සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්ද? can you translate this into Sinhala? එහෙමත් අපිට අහන්න පුළුවන්, කියන්න පුළුවන් නේ. හොඳයි. ඊගාව එක බලන්න. ලිඳ ඇතුළට එබෙන්න එපා. ලිඳ ඇතුළට ඔහොම එබෙන්න එපා. right. එබෙනවට කියන්නේ peep. එබෙනවා peep. එබෙන්න එපා don't peep. don't peep. එබෙන්න එපා ලිඳ ඇතුළට. into the well. into the well. ලිඳ ඇතුළට, ලිඳ තුලට. don't peep into the well. හොඳින් මතක තියාගන්න. don't peep into the well. ලිඳ ඇතුළට එබෙන්න එපා. හොඳයි. අපි ඊගාව උදාහරණ වාක්‍ය ටික බලමු මොනවද කියලා. ඊගාවට තියෙනවා ඔහු බෝලය පෙට්ටිය ඇතුළට දැම්මා. ඔහු බෝලය පෙට්ටිය ඇතුළට දැම්මා. දානවට කියන්නේ put නේ. දැම්මා කියන්න ගන්නේ putමයි.
same pronunciation, same spellings නේද? put දැම්මා. he put the ball. ඔහු බෝලය දැම්මා. කොහාටද? පෙට්ටිය ඇතුළට. මෙහෙම පෙට්ටිය තියනවා, පෙට්ටිය ඇතුළට දැම්මා. ඇතුළට දැම්මා. කොහොමද කියන්නේ එතකොට? he put the ball into the box. Into the box. He put the ball into the box. පැහැදිලි නේද? right. ඊගාව එක බලන්න. කුරුල්ලා ජනේලයෙන් නිවස ඇතුළට පියෑඹුවා. ඔහොම කුරුල්ලා ජනේලයෙන් නිවස ඇතුළට පියාඹගෙන ගියා. right. එහෙම සිද්ධි වෙනවනේ නේ. සමහර කුරුල්ලෝ ඔහොම ජනේලයෙන් ඉස්සරහා නේද? ඉස්සරහා ජනේලයෙන් ඇවිල්ලා පිටිපස්සේ ජනේලයෙන් යන කුරුල්ලෝ ඉන්නවා. කුරුල්ලා ජනේලයෙන් ගේ ඇතුළට පියෑඹුවා. right. the bird කුරුල්ලා fly ඉගිලෙනවනේ. පියෑඹුවා පියාඹනවා. fly පියෑඹුවා කියනකොට flew පියෑඹුවා. the bird flew කොහාටද පියෑඹුවේ? නිවස ඇතුළට. into the house නිවස ඇතුළට. the bird flew පියෑඹුවා, කුරුල්ලා පියෑඹුවා into the house නිවස ඇතුළට. මොකද්ද මේ කියන්නේ? through the window කියලා. through කියන්නේ තුලින් කියන්න. දැන් මෙහෙම ජනේලේ තියනවා නම් ඔහොම ජනේලේ තියනවා කියන්නකො. මේ ජනේලේ ඇතුලෙන් පියාඹනවට කියන්නේ through. ජනේලේ තුලින් කියන්න through භාවිත කරනවා. හොඳයි. ඊගාව එක බලන්න. අපිට එය කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. we can divide it. අපිට ඒක බෙදන්න පුළුවන්. divide කියන්නේ බෙදනවා, කොටස් කරනවා. අපිට ඒක කොටස් කරන්න පුළුවන් කෑලි 3කට, කොටස් 3කට. අපිට ඒක වෙන් කරන්න පුළුවන් කොටස් 3කට. into කොටස් 3කටනේ. 3 parts into 3 parts. We can divide it into 3 parts. අපිට ඒ කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. පැහැදිලි නේද? මේක මම මතක් කරන්න ඕන අපේ අර ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව තියෙනවා. සතියට දවස් 2ක් උගන්වන මාස 3 කෝස් එක. පිටරට ඉන්න අයටත් ජොයින් වෙන්න පුළුවන්. රෙකෝඩින් එකත් අනිවාර්යෙන් දෙනවා. වයස් භේදයක් නැහැ. අවුරුදු 12 ඉඳන් අවුරුදු 75 80 දක්වා මුල ඉඳන් පිළිවෙලට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති හැමෝටම ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ෆ්‍රී සෙමිනාර් එකක් තියෙනවා අපේ. ඔබ කැමති නම් අපේ ආරම්භක දින නොමිලේ දේශනයට සම්බන්ධ වෙන්න. ඉංග්‍රීසි ඉතාම කෙටි කාලයකින් ඉගෙන ගන්න ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න. ඔබ කැමති නම් මෙන්න මේ නම්බරයකට 077යි 50යි 35යි 806ට WhatsApp message එකක්, text message එකක් නෙවෙයි, WhatsApp message එකක් දාන්න ඕකේ කියලා. එතකොට අපි අපේ WhatsApp group එකේ link එක ඔයාලට ලබා දෙන්න. මොකද්ද WhatsApp number එක? 077යි 977503586. ඕකේ කියලා WhatsApp message එකක් එවන්න. අපි ඔයාලට group එකේ link එක එවන්න. right. free seminar එකක්. අනිවාර්යෙන් join වෙන්න. හොඳයි. අපි එතකොට ඔන්න into සාකච්ඡා කළා. තුලට කියනකොට අපි into භාවිත කරනවා. අන්තිම උදාහරණය උනේ we can divide it into 3 parts. අපිට ඒ කොටස් 3කට වෙන් කරන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊගාව උදාහරණ සාකච්ඡා කරන්න. මෙන්න මේ නිපාත පදේ at. දැන් at කියනවා ළඟ කියන්නේ. ඒක ගොඩක් අය දන්නේ at ළඟ. එතනින් එහාට තව භාවිතයන් තියෙනවා මේකේ. at ගේ සුවිශේෂී භාවිතයන් තියෙනවා. දැන් වේලාවක් සඳහන් කරනකොට අපි at ගන්නෙ. ගෙදර කියනකොට අපි at home ගන්නෙ. එහෙම සුවිශේෂී භාවිතයන් තියෙනවා. අපි ඒ සුවිශේෂී භාවිතයන් සමග මේ at භාවිත කරන ආකාරය ඉගෙන ගමු. හොඳයි. ගේට්ටුව ළඟ නාදුනන මිනිසෙක් ඉන්නවා.
නාදුනන කියන්න අපි ගන්නේ strange. Strange නාදුනන. දැන් නාදුනන මිනිසට stranger කියන්නත් පුළුවන්. stranger කියන්නත් පුළුවන් නාදුනන මිනිසා. දැන් මේ වාක්‍යය නම් ආරම්භ කරලා තියෙන්නේ there is a strange man. මේකත් හරි. නාදුනන මිනිසෙක් ඉන්නවා කියලා තමයි ඉංග්‍රීසියෙන් පළමුව කියන්නේ. There is a strange man. නාදුනන මිනිසෙක් ඉන්නවා. ඊගාවට තමයි ඉන්න තැන කියන්නේ. කොහෙද ඉන්නේ? ගේට්ටුව ළඟ. ඉන්නේ කොහෙද? ගේට්ටුව ළඟ. නේද? ඇතුළ තේරුමක් තියෙනවනේ ළඟ කියන්නේ. එතකොට ගේට්ටුව ළඟ at the gate. දැන් ඔබ අහයි sir near the gate කියන එක වැරදිද? නෑ ඒකත් හරි. මිනිස්සයා මේ නාදුනන මිනිසා ඉන්නේ නාදුනන මිනිස්සයා ඉන්නේ ගේට්ටුවේ ගෑවි නොගෑවි නම් ගේට්ටුව ළඟම නම් ඔබ කියන්න ඕන at the gate කියලා. ගේට්ටුව ළඟ ඉඳන් අඩි 7-8ක් ඈතින් නම් ඉන්නේ ඔබ කියන්න ඕන near the gate කියලා. චූටි වෙනසක් තියෙනවා ඒක අවබෝධ කරගන්න. හොඳයි. ඊගාව උදාහරණයට යමු. මම ඔයාව දවල් කෑම වෙලාවේදී හමු වෙන්නම්. මම ඔයාව දවල් කෑම වෙලාවේදී හමු වෙන්නම්. පළමුව කියන්න ඕන මම ඔයාව හමු වෙන්නම් කියලා. ඉංග්‍රීසි භාෂාව එහෙම තමයි. ඉස්සලා කියන්න ඕන මම ඔයාව හමු වෙන්නම් කියලා. ඒ කියන විදිහ දැනටමත් ටයිප් කරලා තියෙනවා. I will meet you. I will meet you. සරල අනාගත කාල වාක්‍යයක්, simple future tense වාක්‍යයක්. I will meet you. මම ඔයාව හමු වෙන්නම් lunch time එකේදී. දවල් කෑම වෙලාවට කියන්නේ lunch time. අපි at දාලා තමයි ලියන්නේ at lunch time. At lunch time. I will meet you at lunch time. මම සෑම උදෑසනකම 5:30ට නැගිටිනවා. පුරුද්දක් වශයෙන් මම සෑම උදෑසනකම 5:30ට නැගිටින්නේ. කොහොමද මේ අදහස කියන්නේ? වෙලාව සඳහන් කරනකොට අපි at භාවිත කරනවා. එතකොට මම නැගිටිනවා කියලා ඉන්න ඕන ඉස්සල්ලා. මම නැගිටිනවා. නැගිටිනවට කියන්නේ get up. Get up. I get up. මම නැගිටිනවා. ඊට පස්සේ වෙලාව දානවා. වෙලාව දාන්න කලින් අපි at දානවා at 5:30. සෑම උදෑසනකම every morning I get up at 5:30 every morning. ඊගාව එක බලන්න. මම අද රෑ ගෙදර නෑ. මම අද රෑට ගෙදර නෑ. right? කොහොමද කියන්නේ? I'm not ගෙදර නෑ. I'm not at home. home එක ගන්න at. මං ඉස්සෙල්ලත් මතක් කරා. I'm not at home. අද රෑ නෙවෙයි. අද නේද? sorry. මම අද ගෙදර නෑ. I'm not at home today. මම අද ගෙදර නෑ. I'm not at home today. මම අද ගෙදර නෑ. right. බලමු තව උදාහරණ තියනවද කියලා ඇඩ්ගෙන්. තව තියනවා කීපයක් නේ. ඒ ටිකත් අපි සාකච්ඡා කරමු නේද? කැමතිනේ? ඉගෙන ගන්න ආසයි නේද? ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ ජීවිතයට කරගන්න ලොකුම ආයෝජනය. ඔබ අමුතුම වෙනස්ම මිනිසෙක් වෙනවා ඔබ ඉංග්‍රීසි දන්නවා නම්. ඔබේ පර්සනැලිටිය ඩෙවලොප් වෙනවා. ඔබට ඕන තැනකට බය නැතුව යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉංග්‍රීසි දන්නවා කියන්නේ ඒක අමුතුම දෙයක්. ඒ නිසා ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න. Try to improve your knowledge of English. Right? English is the most popular language in the world. ලෝකේ වඩාත්ම ජනප්‍රිය භාෂාව තමයි ඉංග්‍රීසි. right? ඒ නිසා මේක හොඳට හදාගන්න. කම්මැලි වෙන්න එපා. අපි ඉගෙන ගමු. මම ඔයාට රෑට කෝල් කරන්නම්. ඉස්සලා කියන්න ඕන මම ඔයාට කෝල් කරන්නම් කියලා. I will call you. සරල අනාගත කාල වාක්‍යයක්. I will call you.
රෑට මතක තියාගන්න රෑට කියනකොට අපි at තමා භාවිත කරන්නේ. I will call you at night. I will call you at night. N-I-G-H-T night. I will call you at night. මං ඔයාට රෑට කෝල් කරන්න. I will call you at night. I will call you at night. ඊගාව එක මට ඇයව හමු වුණේ සාදයකදී නැත්නම් පාටියකදී කියන එක. මට එයාව හම්බ වුණේ පාටියකදී. කොහොමද අපි වාක්‍ය හදන්නේ? සරල අතීත කාල වාක්‍යයක්. මට ඇය හමු වුණා. meet හමු වෙනවා. එහි අතීත කාලය met. I met her. මට ඇය හමු වුණා. I met her. පාටියකදී at the party. At a party. At a party. I met her at a party. මට හමුුනේ සාදයකදී. I met her at a party. හොඳයි. පාක් එකේ කාර් දෙකක් තියෙනවා. කාර් දෙකක් තියෙනවා කියලා තමයි ඉංග්‍රීසියෙන් පළමුව කියන්නේ there are භාවිත කරලා. There are two cars කාර් දෙකක් තියෙනවා. පාක් එකේ at the park. At the park. පාක් එකේ there are two cars at the park. පාක් එකේ කාර් දෙකක් තියෙනවා. අපි in the park කියන්නේ. in the park කියන්නේ පාක් එකේ at the park. ඔවුන් ඔහුට වෙඩි තිබ්බා. ඔවුන් ඔහුට වෙඩි තිබ්බා. වෙඩි තියනවාට කියන්නේ shoot කියලා නේද? shoot වෙඩි තියනවා. shoot වෙඩි තියනවා. ඒකේ past tense එක තමයි shot. මේ තියෙන්නේ shot වෙඩි තිබ්බා. අතීත කාලයේ shot. They shot at him. They shot at him. ඔහුට වෙඩි තිබ්බා කියනොත් they shot to him එහෙම නෙවෙයි. They shot at him. ඔවුන් ඔහුට වෙඩි තිබ්බා. They shot at him. මතක තියාගන්න. දැන් සමහර අය නම් මේවා ලියා ගන්නවා. ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. අපේ වීඩියෝස් බලලා මේවා ලියා ගන්නවා. හොඳයි. නිතර බලන්න, හොඳට ස්ටඩි කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා මේ ලෙසන්ස් ගැන ඔබට වටිනවද මේවා? වැදගත්ද කියලා ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි කමෙන්ට් එකක් දාන්න, ලයික් එකකුත් දාන්න. ඒ වගේම අලුතෙන් වීඩියෝස් බලන කෙනෙක් නම් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. notification bell එකත් on කරලා. ඒතොර ඇත්තටම මේ අපි වටිනා lessons දාපුවාම right, you can learn these simple grammar lessons, right? These lessons are very very important for you. ඉතාම වැදගත් ඔයාට මේ lessons, right? ඒ නිසා මේක channel එකත් subscribe කරලා තියාගන්න. channel එකට අලුතෙන් join වුණ කෙනෙක් නම් ඔබ. හොඳයි. අපි යමු අවසාන වාක්‍ය කීපයට. තව වාක්‍ය දෙකයි තියෙන්නේ. ඇයි ඔයාලා මට hina වෙන්නේ? ඇයි ඔයාලා මට hina වෙන්නේ? මෙතන why are you ගමු. why do you නෙවෙයි why are you ගමු. ඒක තමයි වඩාත් නිවැරදි. ඒක අපි භාවිත කරමු why are you. why are you hina වෙන්නේ කියන්නේ දැන් hina වෙවි ඉන්නකොටනේ මේක අහන්නේ නේද? කට්ටියක් hina වෙවි ඉන්නකොට තමයි මේක අහන්නේ. ඔයාලා you කියනවා ඔයා කියන්න සහ ඔයාලා කියන්න. why are you laughing? Why are you laughing මට at me? Why are you laughing at me? ඇයි ඔයාලා මට hina වෙන්නේ? දැන් ඇයි ඔයා මට hina වෙන්නේ කියලා අහනකොටත් මෙහෙමමයි අහන්නේ. Why are you laughing at me? ඇයි ඔයා මට hina වෙන්නේ? Why are you laughing at me? ඇයි ඔයාලා මට hina වෙන්නේ කියලා අහන්නෙත් මෙහෙමම තමයි. ඔයා ඔයාලා දෙකම you තුල ගැබ් වෙලා තියෙනවා. අන්තිම එක මම ගණිතයට දක්ෂ නැහැ. මේක ඇත්තටම පැටර්න් එකක්. මේ good at කියන පැටර්න් එක තමයි මේක. good at කියන පැටර්න් එක ඔබ සමහර විට ඉගෙනගෙනත් ඇති. මම YouTube එකෙත් දාලා තියෙනවා. යම් කිසි දෙයකට දක්ෂ නැහැ කියනකොට අපි good at භාවිත කරනවා. good at I am not good at එහෙම නැත්නම් I am not good at maths.
maths. I'm not good at maths. මම ගණිතයට දක්ෂ නැහැ. පැහැදිලි නේද? හොඳයි. මම නැවත වතාවක් අර ෆෝන් නම්බර් එක මතක් කරනවා. ඕකේ කියලා WhatsApp message එකක් දාන්න 07750358806 කියන WhatsApp නම්බර් එකට ඕකේ කියලා 07750358806ට ඕකේ කියලා WhatsApp message එකක් දාලා අපේ free seminar එකේ group එකේ link එක ලබා ගන්න. හොඳයි. එහෙනම් දික් වෙන නිසා වීඩියෝ එක මං මේ preposition දෙකෙන් අද වීඩියෝ එක අවසන් කරනවා. අපි ඊගාව ලෙසන් එකකින් හමු වෙමු. Have a nice day. Bye.